සුපන් මල් මෑණියෝ සත්පත් පිනිමල් මෑණියෝ. අයිබෝවන් සුබ දවසක් වේවා. ප්‍රෞඩක්ට් පාසටහන සත්පත්නි මාතාව YouTube channel එකේ. අද අපි ආවේ දෙවෙනි නවගමුව හොයාගෙන. හැමෝම කල්පනා කරන වෙලෙදි දෙවෙනි නවගමුව කියලා කිව්වහම කවුරුත් දන්නවා කඩුවෙල නවගමුව පත්තින් දේවාලය තමයි ලංකාවේ මුල්ම පත්තින් දේවාලය සහ මුල්ම පත්තිමේනි වැඩ හිටපු තැන. හැබැයි අද අපි ආවේ දෙවෙනි නවගමුව හොයාගෙන. එන්න මාත් සමග. මේ තියෙන්නේ දෙවෙනි නවගමුව පුරාණ පත්තිනි දෙවල. අපි මේ අද ඇවිල්ලා ඉන්නේ දිවුලපිටිය බලගල්ල ග්‍රාමයේ ඉදිවුණ සීතාවක රාජසිංහ රජ සමයේ. එනම් වර්ෂ 1803 දී සීතාවක රාජසිංහ රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ඇතුව ඉදිවුණු පුරාණ දෙවල. මේ දෙවලට අද භාවිතා කරන නම තමයි කැලේ දේවාලය. කැලේ දේවාලය කිව්වහම තමයි හැමෝම දන්නේ. ඇත්තටම මේ දේවාල භූමියේ පිහිටවලදී ලොකු කැලයක් ඇතුලේ. අදටත් කොර, සල්, සපුනා, කොහොඹ, මගුල් කරඬ, මදටිය වගේ පුස්වැල් වගේ ඖෂධ ශාක විශාල ප්‍රමාණයක් අද මේ භූමිය තුල දකින්න පුළුවන්. ඇත්තට මේ කැලයක් ඇතුලේ වෙලියායකට ආසන්නව තමයි මේ දේවාල පිහිටලා තියෙන්නේ. මේ දේවාල භූමිය ගැන ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. 1803 දී මේ දෙවල ඉදි වෙන්නේ අතීතයේ 1505 පෘතුගීසි පැමිණීමත් එක්ක පෘතුගීසි සීතාවක රාජධානියට එනවා. ඒ වගේම කැලණිය, නවගමුව, මැඩගොඩ, එල්ලක්කල ඒ වගේ පත්තිනි දේවාලත් විනාශ කරගෙන තමයි පෘතුගීසි අපේ රට ඇතුළේ එන්නේ. අන්න ඒ කාලේ පෘතුගීසි කඳවුරක් මේ බලගල්ල ආශ්‍රිත තිබුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එතකොට ඒ කාලේ පෘතුගීසීන් අපේ රටේ හිටපු කාන්තා පාර්ශවයට බොහොම කරදර බාධා කැටි කරපු නිසා විශේෂයෙන් ස්ත්‍රී දූෂණ වගේ වෙච්ච දේවල් හින්දා කාන්තා පාර්ශවයේ අය මේ බලගල්ලෙන් එහා තියෙන මහවෙන් එහාට නැත්තම් අයියනායක දෙවියන්ගේ අඩවියට යනවා. ඒක පිරිමි පාර්ශවය තමයි මේ බලගල්ල මේ ආශ්‍රිත ගම්වල ඉතුරු වෙන්නේ. මොකද මේ පෘතුගීසි ආක්‍රමණ කරදර බාධක සොර සතුරු උපද්‍රව තියෙන හින්දා පිරිමි පාර්ශවය විතරයි මේ ගමේ රැඳෙන්නේ. මෙන්න මේ කාලෙදී මේ කරදර වෙනුවෙන් මුලින්ම පත්තිනි දේව මෑණියන්ට බාරයක් වෙනවා. ඒ පත්තිනි දේව මෑණියන්ට බාරයක් වෙන්න හේතුව තමයි පත්තිනි දේව මෑණියෝ දඹදිවින් නැත්නම් මදුරාපුරයෙන් සීනිකමට ඇවිල්ලා සීනිකම බණ භාවනා කරමින් ඉන්න කාලේ දෙවල් කුමාරු සද්දෙනෙක් ගොඩ බහිනවා. ඉතින් දෙවල් කුමාරු සද්දෙනාට මණිමේකලා දිව්‍යාංගන වහන්සේ සීනිකම දෙවල බාර දීලා එතුමේ පාදචාරිකාවෙම කැලණියට එනවා. ඉතින් මේ කැලණියට ඇවිල්ලා යම් කාලයක් බණ භාවනා යෝගීව මණියකින් ආරච්චිගේ උදව්පකාර ඇතුව පත්තිනි දේව මෑණියෝ වැඩ වාසස්ථානය කරමින් එතුමිය කැලණි ගඟ දිගේ නවගමුව අද පත්තිනි දේවාලයේ පිහිටි ගල්තලාවට ඇවිල්ලා සත්වර්ෂයක් බණ භාවනා යෝගී වැඩ ඉන්නවා. එතුමිය සත්වර්ෂයක් ඉන්න අතරතුරාට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ගමන් කරත් ඒ අවුරුදු 7න් එහාට එතුමිය පාදචාරිකාවෙන් රජමල් වත්ත කියන ස්ථානය දක්වා ගමන් කරනවා. ඒතකොට නවගමුවෙන් පස්සේ දෙවෙනියටම චුත වෙලා ආපු ස්ථානයේ විදිහට තමයි මේ භූමිය හඳුන්වන්නේ. ඒ හේතුවත් මූලික වෙනවා දෙවෙනි නවගමුව කියලා මේ දේවල්ට නම් කරන්නේ. ඒතකොට මම කලින් සඳහන් කරා පෘතුගීසි ආක්‍රමණ නැත්නම් මිනිසුන්ගෙන් කරදර බාධකින් ස්ත්‍රී පාර්ශවයේ මේ ගම දාලා යනවා. එතකොට මුලින්ම මේ දේවාලේ ගොඩනගන්නේ 1803 සීතාවක රාජසිංහ රජුගේ සම්බන්ධයත් එක්ක මුල් කාලේ ආරම්භ කරපු දේවල නැවත ප්‍රතිසංස්කරණය වෙනවා වර්ෂ 1803 දී. කොරංචි කපු මහත්තයා කියන ඒ પરම්පරාව තමයි සීතාවගේ ඉඳන් මේ දේවල බාරකාරත්වය ලැබෙන්නේ. මේ කොරංචි කපු මහත්තයාගේ මුණුපුරෙක්ගේ પરම්පරාව තමයි බලගල්ල රාල්හාමිගේ પરම්පරාව. අදට මේ දේවාලේ අයිති වෙන්නේ බලගල්ල රාල්හාමිලාගේ ලීලාවතී කියන අම්මට. ඒ අම්මගේ પરම්පරාව තමයි අද මේ දේවාලේ අයිති වෙලා තියෙන්නේ. තවත් විශේෂත්වයක් තමයි අපි කවුරුත් දන්නවා කිරියම්මලාට නැත්නම් ස්ත්‍රී පාර්ශවයට අයිති වෙන ලංකාවේ ප්‍රසිද්ධම දේවාලයක් තියෙන මාතලේ උඩුපිහිල පත්තිනි දේවාලය. ඒකට මාතලේ උඩුපිහිල පත්තිනි දේවාලය අරුණහම කාන්තා පාර්ශවයට ඒගෙන එන ප්‍රධාන දේවාලයක් විදිහට මේ බලගල්ල කැලේ දේවාලය අපිට හඳුන්වන්න පුළුවන්. නැත්නම් මේ දෙවෙනි නවගමුව. ඉතින් අද කෙම්බර දවසක් නොවන හින්දා මේ දෙවල වහලා තියෙන්නේ. අතර මේ දෙවල රාජකාරී කරන්නේ බඩාර සහ සෙන්සුරාදී කෙම්බර දවස්වල.
පරිවාර දේවාල වශයෙන් විෂ්ණු කතරගම ගම්බාර දේවාල ඒ වගේම මුරුතන්ගේ ආදී ගොඩනැගිලි කිහිපයක් තියෙනවා. ඉතින් කාලයත් එක්ක යම් විදිහට ජරා ජීවන ස්වභාවික යම් නඩත්තු කටයුතු මගහැරීමත් එක්ක දේවාල ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වුණත් දෙවල බොහෝම ඓතිහාසික සහ බොහෝම හාස්කම් තියෙන ස්ථානයක්. ඒ වගේම මේ දෙවල සම්බන්ධ විශේෂ ජනප්‍රවාද ගොඩක් තියෙනවා. එකක් තමයි පෘතුගීසි ආක්‍රමණ ආපු කාලේ පෘතුගීසි මේ දේවාල භූමිය විනාශ කරන්න එද්දී මේ දෙවලේ තියෙන රන් රෙදි මුතුමැණික් වගේ දේවල් හොරගම් කරන්න එද්දී පෘතුගීසි හමුදාවට මේ දෙවල හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ ආශිතුම තියෙන කුඹුරු ආයවල් වෙල් ඉතින් මේ වගේ එරිලා කළු දෙමුරු ඇනලා පෘතුගීසි හමුදාවට බොහෝම කරදර වෙලා තියෙනවා. ඉතින් ජනප්‍රවාදී සඳහන් වෙනවා මැඩගොඩ පත්තින් දේවාලෙට හානියක් කරන්න බැරි වුණා වගේ එල්ලක්කල පත්තින් දේවාලෙට හානියක් කරන්න බැරි වුණා වගේ මේ දෙවෙනි නවගම නැත්තම් මේ කැලේ දේවාලට පෘතුගීසීන්ට හෝ වෙන යම් කිසිම සොරසතරකට හානියක් කරන්න බැරි වුණා කියලා. ඉතින් ඔන්නෝම කාලයත් එක්ක එද්දී වර්ෂ 1999 දී බලගල රාලහාමිලාගේ ලීලාවතීගේ නම්මගේ පරම්පරාවට මේ දේවාලේ නැවට බාරකාරීත්වය ලැබෙනවා. මෙන්න මේ දේවාලේ මේ කාලෙදි සොරසතුරු උපද්‍රව නිසා මේ දේවාලේ තිබ්බ මේක බොහොම ලස්සන ජනප්‍රවාදයක්. මේක ඇත්තටම ජනප්‍රවාදයක් විතරක් නෙමෙයි මේකට අපි සීසින් දැකපු දෙයක්. ඉතින් මේ දේවාලේ තිබ්බ මහා රං හලඹයක් ඓතිහාසික නවගමුව අතිපුරාණ රංකොත්හිමි දේවමාලිගාවට පූජා කරනවා. ඒ කාලයේ දෙවලේ ප්‍රධාන කපුදුරන්දර සරච්චන්ද්‍ර මාර්ලන්ඩ බණ්ඩාර මැතිතුන් දේවාල රාජකාරී කරන කාලේ ඒ අපේ මේ දෙවලේ ඉන්න අම්මා මේ දෙවලින් පුරාණ රන් සලඹයක් පත්තින් දේවාලේ පූජා කරනවා. ඉතින් අදටත් ඒ මහා රන් සලඹේ දෙවලේ වැඩ ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි එවැනි ස්ථාන කිහිපයකින්ම නවගමුවට පසු කාලිනව මේ වගේ ආභරණ පූජාව සිදු කරනවා. අන්න එදා ඒ පත්තිනි දේව මෑණියන්ගේ වස්තුව මහා දේවාලයට පූජා කිරීම නිමිත්තෙනුත් මහා දේවාලෙන් මේ දේවල්ට ආශිර්වාද ලැබීම නිමිත්තෙනුත් දෙවෙනි වතාවට වර්ෂ 1999 දී දෙවෙනි නවගමුව කියලා මේ දේවල ප්‍රසිද්ධ වෙනවා. අදටත් එනකොට මාර්ගයේ දෙපසම නම් සඳහන් කළ තියෙන පූර්ව පවයේ වාර්ෂික සඳහන් කළ තමයි දෙවෙනි නවගමුව කියලා මේ සිද්ධ ස්ථානය හඳුන්වන්නේ. නවගමුව මහා දේවාලයේ කෙරෙන මහා සමාන පූර්ව චාරිත්‍ර පෙරහැර අතීතයේ බොහෝ සෙයින් කෙරලා තිබෙනවා. හැබැයි අද වෙද්දී අලුත් සහල් මංගල්‍ය අප්‍රේල් මාසයේ අවුරුද්දට කලින් ඉටු කෙරුණත් දැනගත්තු විදිහට මේ වර්ෂයේ තාම මේ මංගල්‍ය කරලා නැහැ. ඉදිරි කාල සීමාවෙදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විවෘත කරලා ඒ විවෘත කිරීමත් එක්ක මේ දේවලේ අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙනවා. නැත්නම් දොර ඇරීමේ මංගල්‍ය පැවැත්වෙනවා කියන එක තමයි අපිට මේ බලගල්ල රාලහාමිලාගේ ඊලාවතී අම්මා නැත්නම් මේ දේවලේ බාරකවරු අපිට සඳහන් කරේ. ඉතින් ඔයාලත් එන්න දිවුල පිටියේ මේ ගිරිඋල්ල වගේ පැතිවල ඉන්නවා නම් යන්නේ නැහැ මේ පත්තින් දේවාල ගැන හොයන අය ඉන්නවා නම් හොයාගෙන ඉන්න දිවුල පිටියේ බලගල්ල කැලේ දේවාලේ. නැත්නම් දෙවෙනි නවගමුව දේවාලය. ඉතින් බොහොම අලංකාර පරිසරයක නිශ්ශබ්ද පරිසරයක ජීවමාන පත්තිනි මෑණියන් වැඩ ඉන්න බොහොම පෞරාණික ස්ථානයක්. ඉතින් මේ දෙවල පුරාණ දේවාලයේ මැඩි කරලා පසු කාලීනව වර්ෂ 1999 තමයි කළු ගලින් මේ දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ. පිටිසිතුරන් ඇඳලා වර්ෂ 1990 දී මේ ඇතුල් මාලිගාවේ පත්තිනි මෑණියන්ගේ හිටි පිළිම වහන්සේ නමක් අඹලා තියෙනවා. පුරාණ ආභරණ උපත් තැන්පත් කරලා තියෙනවා. ඉතින් අදටත් අර වලව්වක ස්වරූපය. ඇත්තට මේක බෝතලේ වලව්ව කවුරුත් දන්නවා. ඩී.එස්. සේනානායක මහත්තයාගේ පරම්පරාව මේ බෝතලේ වලව්වේ නින්දගම. ඉතින් ඒ බෝතලේ වලව්වේ යම් ආකෘතියක් විදිහට තමයි මේ දෙවලේ මේ කණු මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ යම් කිසිහල් ප්‍රභු නිවසක් විදිහට. ඉතින් මේක තමයි මේ දේවාලය ගැන කියන්න ලොකුම කතන්දරේ. අපි හොයාගෙන යනවා පත්තිනි මෑණියෝ එදා නවගමුවට ඇවිල්ලා එදා ඉඳන් ස්ථාන 593ක් එතුමිය ගමන් කරා රජමල් වත්ත වෙනකන්. රජමල් වත්ත කොහෙද තියෙන්නේ කියලා කවුරුත් දැන් අහන්න එපා. අපි එතන තියනවා. අධිහෙට නෙමෙයි ඉදිරි අනාගතේ. ඉතින් ඒ හින්දා අපි එතකන් පත්තිනි මෑණියෝ ගමන් කරපු 593ක් ස්ථාන හොයාගෙන යනවා. මේක ආරම්භයක් විතරයි. අපි පහුගිය කාලේ මේ වගේ ස්ථාන ගොඩකට ගියා. නමුත් මේ රටේ තිබ්බ යම් ගැටලු සහ පාරිසරික කරදර නිසා අපි ස්ථාන වලට පහුගිය කාලේ නොගියා. වීඩියෝ නොකලත් අපි සෑම ස්ථානයකටම ගියා. හැබැයි අපි අද ඉඳන් ඕගොල්ලන්ට මාසෙකට ස්ථානයක් දෙකක් දැක බලා ගන්න අවස්ථාව සලස්වනවා. ඉතින් ඕගොල්ලොත් එන්න බලගල්ල කැලේ දේවාලය නැත්නම් දෙවෙනි නවගමුව. ඉතින් මේ දෙවලේ වැඩ ඉන්න සත්පත්තුන් දේවමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය සියලු දෙනාට නොඩු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රෞඩත්වයේ පාසටහන සත්පත්ති මාතාව YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න, comment කරන්න, අපිත් එක්ක එකතු වෙන්න. සියලු දෙනාට සත්පත්තින් දේවමෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නොඩු ලැබේවා කියලා දෙවෙනි නවගම පුදුබිමේ ඉඳන් නැත්නම් බලගල්ල කැලේ දේවාලේ ඉඳන් ඔබ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.